ළමයින් සම්බන්ධයෙන් මේ අවැය යෝජනාවේ මොනවද තියෙන්නේ? ඊටාත්ම අල්ප දෙයක් පමණයි මෙහි සඳහන් වෙලා තියෙන්නේ. විශේෂයෙන් පාසල් පද්ධතිය තුළ සඳහන් කරනවා ඩිජිටල් පහසුකම් සපයනවා කියලා. තව සඳහන් කරනවා ග්‍රාමීය පාසල් සඳහා ජාතික පාසල් කීපයකටත් පළාත් පාසල් 130 ගාණක් මතකයේ හැටියට සමීප ආරක්ෂක අවශ්‍යතා සඳහා වැසිකිලි පහසුකම් සැපීම සහ පානීය ජල ව්‍යාපෘති සැකසීම. හැබැයි මේ වෙලාවේ රටට ඕන මුඛ්‍ය දේ දරුවෝ වෙනුවෙන් ළමයි වෙනුවෙන් පාසල් පද්ධතිය වෙනුවෙන් එයද. ඊය විශේෂයෙන්ම අපි මේ වෙලාවේ සඳහන් කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. තුන් වේල කන්න බැරි ජනතාවක් ගොඩනැගිලා ඉන්න සමාජාර්ථික સંદર્ભයක් ඇතුලේ ආර්ථික පීඩනය ඉහවහ ගිහින් තියෙන වෙලාවක අපි දරුවට වේල් දෙකක්වත් ඛණ්ඩ දීලා පාසල් එන්න පුළුවන් තත්වයකට පත් කරන්න මේ අයවැය යෝජනාව ඇතුලේ මොකක්වත්ම නැහැ. තව අපිට ලියන්න තියෙන දරුවෙක්ට තියෙන පෑනක් පැන්සලක් පොතක් නිල ඇඳුමක් සබත්තු ජෝඩුවක මිල ගත්තොත් එහෙම එකට 3 ගුණයකින් වැඩි වෙලා තිනවා දෙමෝපියෝ බරපතල ගණේ ආර්ථික අවපාතනයකට සහ චිත්ත පීඩනයකට දරුවෝ ඉස්සරහාපත් වෙලා තිනවා දරුවොත් ඒ විදිහටමපත් වෙලා තිනවා අපි කොහොමද ඉස්කෝලේ යන්නේ අපේ දරුවා කොහොමද ඉස්කෝලේ යවන්නේ කියන ප්‍රශ්නෙට මේ අයවැය යෝජනාවේ කිසිම උත්තරයක් නැහැ.